පාටකුරුළු කතාවට ගොඩක් ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් channel එක ගැන පුංචි හැඳින්වීමක් කරන්නම්. මේ channel එකේදී කරන්නේ කතාවකදී ඉදිරියේදී වෙන්න පුළුවන් කොටස් ගැන අනුමාන වශයෙන් ඔයාලට කරන නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක්. ඒ කියන්නේ අපි ගෙස් කරලා තමයි මේක කියන්නේ මෙන්න මේ වගේ කොටසක් වෙන්න පුළුවන් කියලා. ඉතින් අද අපි කතා කරන්නේ භාවනා නිම්නාවිගේ ගෙදරට එනවා. ඊට පස්සේ නිම්නාවි සහ කෙවින් ගිහිල්ලා ඉන්නවා අර වාහනේ බලන වැඩේට. ඒ කියන්නේ අර වාහනේ හදන තැනට. ඉතින් නිම්නාවිගේ තාත්තා අමුතුමක් අරගෙන කියනවා භාවනා ආපු වග. ඊට පස්සේ කෙවිනුයි නිම්නාවි ඒවිද ගෙදර. එහෙම නැත්තම් කෙවින් මේ භාවනාව මග අරීවිද. එහෙම නැත්තම් භාවනා කෙලින්ම මේ ඉන්නේ මංජිත නෙමෙයි මේ ඉන්නේ කෙවින් කියන කතාව ගැන කියාවිද. ඉතින් ඔන්න ඔය ගැන තමයි අපිට අද කතා කරන්න ඕන. වීඩියෝ එකට යන්න කලින් කියනවා මේ වගේ වීඩියෝස් බලන්න ඔයා කැමැත්තක් දක්වන කෙනෙක් නම් ඔයාට පුළුවන් මගේ channel එක subscribe කරලා channel එකට එකතු වෙන්න. මේ භාවනාවට තියෙන්නේ කෙවින් නිම්නාවිගෙන් වෙන් කරන්න තියෙන උමනාව. කෙවින්ටයි නිම්නාවිටයි ඉරිසියා කරන එකයි භාවනා කරන්නේ. හැබැයි ඒ වුණාට නිම්නාවි කෙවින්ට ගොඩක් ආදරේ. මේ කෙවින් සහ මංජිත කියන නම් දෙකේ අවුල විතරයි මෙතන තියෙන්නේ. අනිත් එක තමයි තමන් වෙනුවෙන් තමන්ගේ සල්ලි දීපල බිස්නස් සියල්ල අතහැරලා තියෙනවා මේ කෙවින්. ඉතින් මේ නමේ අවුලක් තිබුණට තමන්ට ඒ නමට හැරුණුකොට වෙන රැවටීමක් කරලා නැති නිසා සහ තමන් වෙනුවෙන් එයා ගොඩාක් ලොකු කැපකිරීමක් කරලා තියෙන නිසාත් අනිවාර්යයෙන්ම කෙවින්ට සමාව ලැබෙයි කියන එක තමයි මගේ අදහස. ඉතින් කොහොම වුණත් මේ ප්‍රශ්නේ විසඳ ගන්නත් ඕන නිසා මට හිතෙනවා කෙවින් ඇත්තටම නිම්නාවිවත් එක් කරගෙන ගෙදරට ඒවි කියලා. මොකද දැන් කෙවිනුත් හොඳටම මේකෙන් තෙහෙට්ටු වෙලා ඉන්නේ බොරු කියලාම. ඉතින් මට හිතෙනවා කෙවින්ට කවදා හරි දවසක මේ ඇත්ත නිම්නාවිට කියන්න වෙන නිසාම ඉතින් මේ විදියට ඒක නිම්නාවිට කියන්න මේක අවස්ථාවක් කර ගනීවි කියලා.